එතකොට අපි මේ ආණ්ඩුවකින් ජනාධිපතිවරයාගෙන් අගමැතිවරියගෙන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන අංක එක තමයි නිදහස. නිදහසේ ජීවත් වීම, ඒ වගේ මානසික නිදහස. අපි කිව්වා 88 89 කරපු දේවල් මතක් කරලා දුන්නා. ඉතින් සියල්ල මතක් කරලා ඡන්ද ටික දුන්නා. අද වෙනකොට අපිට නිදහසේ ජීවත් ආර්ථිකය ගැන කතා කරන්න බෑ, සමාජීය පසුබිම බෑ, දේශපාලනය ඉවරයි. අපි අනුරාධපුරයේ අධ්‍යාපන කාර්යාලය ගාවට ඉස්සරහා ගිහලා උද්ඝෝෂණ කරලා තියෙනවා අපිට ගුරුවරු දෙන්න කියලා ඉගෙන ගන්න. එතකොට අපි අධ්‍යාපනයෙන් පිටමං කරලාද මිනිස්සු අපි මට මතකයි මේතකදී ජනාධිපතිවරයා තඹුත්තේගම ප්‍රදේශයට ඇවිල්ලා කියලා තිබුණා. ඔහු තමයි විද්‍යාගණිත ආරම්භ කරේ. ඔහු අපිට ගෙන ගන්න ශාලාවක් දුන්නත් මම දැකපු සිට කතාවක් තුනක් වුණා කියයි. හැබැයි ජනාධිපතිවරයා තීරුම් ගත යුතුයි. අදත් මෙතන ජීවත් වෙන්න ඕන බොහෝ අය ඔහුගේ ආණ්ඩුව විසින් නැති කරා. චන්දිමාල් කියන්නේ ඉතාමත් දක්ෂ ජනප්‍රිය ශිෂ්‍යෙක්. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්. චන්දිමාල් සහෝගේ මල්ලි අම්මා සහ තාත්තා දෙදෙනාත් ඇතුළු 4 දෙනාම ඝාතනය කරනවා. මොනතරම් මුර්ගද කියනවනේ. චන්දිමාල්ව පාසල ඉදිරිපිට ගෙනල්ලා ඝාතනය කරනවා. මේ ඉතිහාසය මතක බලන්න. අපිට ඉහළ පන්තියේ වසන්ත ප්‍රේමසිරි. ඔහුව පැහැරගෙන යනවට පස්සේ ඔහු ගෙනගිනිය ඉන්දිරා කියලා අපේ කාලේ කිව්වේ. ඉන්දු. මගේ අයියා පැහැරගෙන යන්න එපා කියලා අතින්. ඊට පස්සේ නංගිත් පැහැරගෙන ගිහිල්ලා මුසල් පිටියේ වැව් පිට්ටනින් නේද වද දීලා දූෂණය කරලා දෙදෙනාම ඝාතනය කරනවා. අපි අතර ජීවත් වෙන්න උනායි අද. අපේ සාමාන්‍ය පෙළ දක්වා අපිත් එක්ක ඉගෙන ගත්තා දෙමටවැය වසන්ත සිසිරත්නායි. ඔහුගේ පියත් මාමා සහ බාප්පා කියන 4 දෙනාම ඝාතනය කළා. ඒ වගේම මේ කවුරුත් දන්නවා පාසල් ලැබදී හිටපු මාත් එක්ක එක ඇඳේ නිදාගත්තු එකට මහාවිද්‍යාලය දක්වා පයින් ගියපු කවදාවත් දෙදෙනා අතර රණ්ඩුවක් නොවුණු මම ගණිත විෂය කරත් ඔහු විද්‍යා විෂය කරත් අපේ ගණිත විද්‍යාව කියලා පන්ති දෙකක් තිබුණේ එකම පන්තිය ඇතුළේ එක ළඟ වාඩි වෙලා හිටපු මගේ අයියා නාගන්න සානයි ඝාතනය කළා. අපේ ගෙවල් වලට එහා පැත්තේ හිටපු සමුද්දේගම මධ්‍ය මහාවිද්‍යාලය ඉගෙන ගත්තු ප්‍රේමසිරි මගේ මිතුරා ඝාතනය. දැන් මොකක්ද අපිට තියෙන්නේ? එක්කෝ මේ සිදුවීම් ඉරණම ලෙස සලකා අපි ඔහේ ජීවිතේ ගලාගෙන යන්න ඉඩ දී යුතුයි. අපේ අධ්‍යාපනය අපිට ඇති වෙන වෙනස්කම් ඒක අපේ කරුමේ ලෙස සලකා අපි ආ දරාගෙන ජීවත් වෙ යුතුයි.